මේ මහා සාගරය ගැන කතා කරනකොට හුඟක් දේවල් හැංගිලා තියෙනව නේද කියලා මට ටිකක් හිතුණා. ඔයාලා අහලා තියෙනවද සන්ෆිෂ් ගැන? අලුතින්ම ඉපදින සන්ෆිෂ් වර්ගයේ මත්ස්‍ය පැටවෙක් බරින් ග්‍රෑම් 1කටත් වඩා අඩුයි කියලානේ කියන්නේ. මේගොල්ලෝ දිගින් මිලිමීටර් 2.5යිලු. හරියට ඇහැටවත් පේන්නේ නැති තරම් ප්‍රමාණයක්. ඒ වුණත් මේ කුඩා මාළු පැටව් ක්‍රමයෙන් වැඩිහිටි මාළුවෙක් බවට පත් වෙනකොට බර කිලෝග්‍රෑම් 2700ක් විතර වෙනවා කියලායි කියන්නේ. එතකොට මෙයාලගේ දිග මීටර් 3.3ක් දක්වා අසාමාන්‍ය විදිහට විශාල විදිහට වර්ධනය වෙනවා කියලා විද්‍යාඥයෝ කියනවා. ඒක නිසාම මේ කුඩා සන්ෆිෂ් මත්ස්‍ය පැටවෙකුට වඩා 6 කෝටි වාරයක් පමණ වැඩිහිටි සන්ෆිෂ් මත්ස්‍යෙක් විශාල වෙනවා කියලා තමයි විද්‍යාඥයෝ පෙන්වලා දෙන්නේ. ඉතින් මේ මහ මුහුද ඇතුලේ තියෙන අසාමාන්‍ය දේවල් අපි සමහර ඒවා තාම හරියට දන්නෙත් නැති තරම් නේද? මාළු ගැන නම් ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. තවත් දවසක එහෙම විශේෂ දෙයක් ගැන මං හොයාගෙන එන්නම්කෝ. අද කිව්වේ සන්ෆිෂ් මාළු ගැන. අපිලාගේ මෝර්නිං ෂෝ එක සතිය දවස්වල උදේම අහන්න.